බොයිස් ඇන්ඩ් ගර්ල්ස් ඉතින් මොකද වෙන්නේ? අදත් හුඟ කාලයකට පස්සේ සුපිරි ගේම් එකක් ගහලා තියෙනවා. මට හුඟ කාලයකට පස්සේ තමයි ගේම් එකක් ගන්න පුළුවන් වුණේ යාළුවනේ. මේ දවස් ටිකේ මගේ වැඩ ටිකක් තිබුණ නිසා මට ගේම් එකක් ගන්න බැරි වුණා යාළුවනේ. අපි වෙන වැඩි කතාවක් නැතුව ප්ලේ කරලා බලමු. අද ගෙනලා තියෙන ඉවිල්ලන් කියන හොරර් ගේම් එක යාළුවනේ. වැඩි කතාවක් නැතුව ඉවිල්ලන් ගේම් එක ප්ලේ කරලා බලමු. කතාවේ පටන් ගද්දිම අපි කාර් එකකින් එනවා. බලමු අපි ගිහිල්ලා මොකද වෙන්නේ කියලා. කාර් එකක් එලෝ ඉන්නේ. අපි තැනකට ඇතුළු වුණා යාළුවනේ. කොහෙද දන්නේ අපි ඇතුළුනේ. කාර් එක හරවනවා සින්දුවකුත් දාලා තියෙන්නේ මරු සින්දුව. මම කොහෙද බැහැගත්තා. ඉස්සරහට පොඩ්ඩක් යනවා. අඩෝ සිරාවටම අන්න ඉවිල්ලන් ඉන්නවා. ඔබ මොකද අම්මට සිරි මට ගැව්වා නේද යාළුවනේ. මේ ඉන්නේ හොල්මනකින් අපේ ගේම් එකේ. ඉවිල්ලන් කියන හොල්මන අපිට දවස් මේක 3ක් තියෙනවා යාළුවනේ. දවස් 3 ඇතුළත අපිට මේක දැන් පැන ගන්නවා වගේ තමයි තියෙන්නේ මේ ගෙදර. මේක ගෙදරක් නෙමෙයි මේක ඉස්කෝලයක්ද කොහෙද මට හිතන විදිහට මේක මෙහෙම කළු ලෑල්ලක් සාමාන්‍යයෙන් ගෙවල් වල තියන්නේ නැහැ ඉතින්. අද යාළුවනේ වීඩියෝ එක රෙකෝඩ් කරන හදද්දි වහිනවා යාළුවනේ ගෙදර. ඒක නිසා ඔයාලට වැස්ස සද්ද පොඩ්ඩක් එහෙම මෙහෙන් ඇහි. ඒක පොඩ්ඩක් ඔයාලා ගණන් ගන්න එපා. අනේ යාළුවනේ මේක පිටු පෙරලන්න පුළුවන්. ඕගොල්ලෝ නම් විශ්වර පිටු පෙරලන සෙල්ලම කරලා තියෙනවද? අපි නම් මේකේ සෙල්ලම් කරලා තියෙනවා. නෑ නේද මොනවත් අපිට මේක අරගන්න පුළුවන්ද? යාළුවනේ අපිට මේ තුර අරගන්න පුළුවන්. අපි යාළුවනේ ඒක අරගන්න නැතුව අපි මෙන්න මේකෙන් රින්ගල යමු යාළුවනේ. ඒතර රින්ගල ගිහිල්ලා අපිට මෙතනින් අම්මට සිටි කොයින් හම්බුනේ. අපි මෙන්න මේකෙන් අරගන්න බලමු. ඔයාලට සද්ද බද්ද ඇහෙන්න පුළුවන් යාළුවනේ වැස්ස තියෙනවා. දැන් මේ සද්දට ඉවිල්ලන එකපාරට එන්න පුළුවන් යාළුවනේ. ඔය කියන්නේ මර සාපයක්. ඕගොල්ලෝ කලින් මං ගැනී ගේම් ප්ලේ වීඩියෝ එකක් ඔයාලට ගෙනාවා. ඔයාලා ඒක බලන්න නැති. ඒකේ ග්‍රැනීට අම්මට සිරි දැක්කද? අම්ම දැක්කද ඉවිල්ලන් එනවා යාළුවනේ කානුවේ බඩගගා. මම මොකකින්ද මම ඉන්නේ? මොකකින්ද මම යන්නේ? මං හිර වුණා බෝයිස් මං හිර වුණා යාළුවනේ මං හිර වුණා. ඉවිල්ලන් ආවා. මම දැක්ක යාළුවනේ. ඒකේ යාළුවනේ පොඩි සීන් එකක් තියෙනවා. ඉවිල්ලන් මේ අර ග්‍රැනීට වගේ බිම බඩගාගෙන එන්න මේ පුළුවන්. මේ බිම ග්‍රැනීට බිම බඩගා ගන්න බෑනේ. ඒකත් ඉවිල්ලන්ට බඩ ගන්න පුළුවන් යාළුවනේ බිම. ඒකයි යාළුවනේ සීන් එක. ඒක නිසා මේ ගේම් එක පොඩ්ඩක් හිනටම අමාරුයි යාළුවනේ. යාළුවනේ ගණන් ගන්න එපා යාළුවනේ. හොඳටම වහිනවා මෙහෙට. මම ඒකයි මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ. මේකට හොඳටම වහිනවා යාළුවනේ. ඒකයි මේ වල සද්ද බද්ද අම්මට සිරිය මොකක්ද උනේ? මම මැරුණාද? අර සිරාවටම මම ඒකෙන් මැරුණා. අඩෝ මේ අන්තිම දවසේ යන්නේ යාළුවනේ. අද මොකක් වෙයිද දන්නේ නැහැ. අද මේ ගේම් එක ප්ලේ කරලා අන්තිම දවසේ අද. අද මම මේකේ මොකක් හරි බඩුවක්වත් අපිට හම්බෙයිද කියලා බලමු යාළුවනේ. මේක හැංගෙන්න පුළුවන්. අනේ ඒක මොනවත් නැහැ. ඒකෙත් නැහැ. යකට අයින් පුළුවන්. ඒකෙත් නැහැ. අපි යම් මෙලේ පල්ලමද්ද කොහෙද තියනවනේ. මෙන්න මේක අසුලින් තමයි කෑවේ. අපි මෙන්න මේක අරගමු. මේකත් අරගමු. මොකද්ද මේ? මේ වන්ද අම්මට සිරි සද්දයක් ඇහුණා යාළුවනේ. දැන් ඔය නන් ගෑණි මෙතනට එනවා යාළුවනේ. වේස ගෑණි. මල වදයක් යාළුවනේ. අම්මට සිරි අපිට පොතක් ගන්න පුළුවන් ඉන්නේ යාළුවනේ. අපි මේ ඉවිල්ලන්ට හොඳ වැඩක් දෙමු යාළුවනේ. නිවන්න යාළුවනේ මගේ කූට අම්මට සිරි තව තියෙනවා යාළුවනේ. ඒක ඇරින්න බෑ. මේ කට්ටුවක් දෙන්න යාළුවනේ. දැන් ඔන්නොතන්ට ඉවිල්ලන් අම්මට සිරි වෙනවා. ඉවිල්ලන් ඇවිල්ලා තමයි ඉන්නේ යාළුවනේ. දුවපන් ඉවිල්ලන් එනවා දුවපන්. පිටිපස්ස බලන්න හොඳ නෑ යාළුවනේ. ඔයගලන්ට කියන්නේ මේ ඉවිල්ලනේ මම පොඩි ගිවිසුමක් ගහගෙන තියෙන යාළුවනේ. මම මේ ඉවිල්ලන්ට අත්තටම බය නෑ. හැබැයි මම කොටු වෙලා ඉන්නේ කියලා මම දන්නවා යාළුවනේ ඉවිල්ලන් ආවා. අවසාන මොහොතද යාළුවනේ මේ මගේ. අනේ යාළුවනේ මම ඉවරයි. හරිම දුකයි යාළුවනේ. වැඩි කරන්න දෙයක් නැහැ යාළුවනේ. අපි මැරුණා. හරිම දුකයි. බලමු ඉතින් මොකක් වෙයිද කියලා. අර සිරාට මේ මොකද්ද මේ? අපිට වෙස්මුණක් වගේ එකක් අන්දයට තියෙන යාළුවනේ. හරි වගේ. හොඳයි යාළුවෝ ඉතින් මේත් එක්ක අපේ ගේම් එකේ අවසානට එනවා. ගේම් එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න, ෂෙයා පාරක් දාන්න. මේ පොඩි වීඩියෝ එකක් දැම්ම යාළුවනේ ගේම් මේ YouTube channel එකේ රීච් එක බහින්න නිසා. ඒක නිසා පුළුවන් කට්ටිය නේද channel එක subscribe කරලා කමෙන්ට් එකක් දාලා ලයික් එකක් දාන්න. එනවා අපි අදට ගිහින් නම් ඔයාලට goodbye.